අද අපි කියලා දෙන්නේ කොහොමද කම්පියුටර් එකේ ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස්. ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් වෙනකොට ඔටෝමැටිකලි ඔන් වෙන කම්පියුටර් එක්කම ඔටෝමැටිකලි ඔන් වෙන ප්‍රෝග්‍රෑම්ස්. එහෙම නැත්නම් ඔයාලා ඉන්ස්ටෝල් කරලා තියෙන software කොහොමද මේ ඔටෝමැටිකලි ඔන් වෙන එකෙන් නවත්තන්නේ කියලා. සමහර වෙලාවට ඔයාගේ කම්පියුටර් එක ඔන් කරපු ගමන් ටිකක් ස්ලෝ වෙලා තියෙනවා නම් ඔන් කරපු ගමන් වැඩ ටික කරගන්න බැරි නම් ඔන් කරපු ගමන් සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා නම් ෆයිල් එකක් හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්න මේකත් හේතුවක් වෙන්න පුළුවන්. තව හේතු ගොඩක් තියෙන්න පුළුවන් ඇත්තටම. මේකත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. මේ අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් ඔටෝමැටික් ඕපන් වෙන එක කම්පියුටර් ඕපන් කරපු ගමන් ඕපන් වෙන එක නවත්තන්න. මේක කරන්න ඉස්සෙල්ලම ක්‍රම දෙකක් තියෙනවා. අපි යන් ඉස්සෙල්ලම ලේසිම ක්‍රමයට දෙකම ඇත්තටම ලේසි. ස්ටෙප්ස් ගාන අඩුම එක තමයි ඔයාලා ටාස්ක් බාර් එකේ මෙහෙම හිස් තැනක් තියෙන ෆ්‍රී ස්පේස් එකක රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් වලට යන්න. ටාස්ක් මැනේජර් වලට ගිහිල්ලා ඔයාලා ගියන් පස්සේ මෙන්න මෙත ඔයාලගේ ටාස්ක් මැනේජර් සමහරට මෙන්න මෙහෙම පේනවා ඇත්තේ. මෙන්න මේ ඉරි තුන උඩ ක්ලික් කරලා ඕපන් නැවිගේෂන් කියන එක ඕපන් කරගෙන මෙන්න මෙතන ස්ටාර්ට්අප් ඇප්ස් කියලා ටැබ් එකක් තියෙනවා. ඔප්ෂන් එකක් right. මෙන්න මෙතන ඔයාලගේ දැනට ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා පෙන්වනවා. මෙතනින් මම කියන්නේ හැම එකක්ම ඩිසේබල් කරන්න එපා. සමහරට ඔයාට ඕමනා වෙන ප්‍රෝග්‍රෑම් මෙතන ඇති. එහෙම නැතුව ඔයා ඕමනා වෙන්නේ නැති, ඔයා පාවිච්චි කරන්නේ නැති ප්‍රෝග්‍රෑම් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතනින් ඩිසේබල් කරගන්න. එතකොට ඔයාගේ ඔන් වෙලා පාවිච්චි කරන්න යන වෙලාව අඩු වෙන්න පුළුවන්. ඔයාට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් ඔන් කරපු ගමන්. තව හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අපි මෙතනින් ඩිසේබල් කරගමු. අපේ පාවිච්චිට ගන්න නැති softwares ටික, apps ටික මෙන්න මෙතනින් මම right click කරගන්නවා. මම මේ Microsoft To Do කියන එක පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔටෝමැටිකලි ඔන් වෙන එක නවතින එක විතරයි. මේ සම්පූර්ණයෙන් කම්පියුටර් එකෙන් අයින් වෙන එක නෙමෙයි. ඔයා මේක ඔන් කරපු වෙලාවෙ ඉඳන් පාවිච්චි කරන්නේ නැත්නම් මෙතනින් disable කරන්න පුළුවන්. මෙතන මම මේ Microsoft Teams, ඒ වගේම Microsoft Copilot, ඒ වගේම අපිට හෙලකුරු වගේ දෙයක් අපි ඔන් කරපු වෙලාව ඉඳන් සිංහල වගේ දෙයක් ටයිප් කරගන්න ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න නම් මේක ඔන් කරලා තියාගන්න පුළුවන්. ඒක ඔෆ් නොකර තියාගන්න පුළුවන්. මම මේ කැලෙන්ඩර් කියන එක ඩිසේබල් කරනවා. ඒ වගේ කරගන්න පුළුවන්. හරි. මේ ටාස්ක් මැනේජර් එකෙන් කරන විදියනේ. අපි යන් තව විදියක් තියෙනවා. ඒකට ඔයාට ස්ටාර්ට් එකට ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන් ස්ටාර්ට්අප් ඇප්ස් කියලා. ඔයා ස්ටාර්ට්අප් කියලා ටයිප් කරනකොට ඒකේවි ස්ටාර්ට්අප් ඇප්ස් එකට යන්න. ස්ටාර්ට්අප් ඇප්ස් වල අර ඔප්ෂන් ටිකම මෙතන අපිට කරන්න පුළුවන්. ටාස්ක් මැනේජර් එකෙන් කරපු ටිකම මම මෙතනින් කරගන්නවා. මෙතනින් ඕෆ් කරන්න පුළුවන් අපිට අනවශ්‍ය කරන. මම කියනවා මේ Microsoft Defender වගේ දේවල් ඔන් එකේ තියන්න. මොකද ඒක වෛරස් ගාඩ් එකට Microsoft Defender කියන වෛරස් ගාඩ් එකේ ඒක අපිට අවශ්‍ය වෙනවා. මම මේ OneDrive use කරන්නේ නැති නිසා මෙතනදී ඔෆ් කරනවා. Microsoft Edge එක නෙමෙයිනේ අපි හැමෝම පාවිච්චි කරන්නේ. Mobile devices ඔයාලට ඕන නම් ෆෝන් එක වගේ දෙයක් කනෙක්ට් කරනලා තියාගන්නවා නම් කම්පියුටර් එකට මේක ඔන් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් මේ දන්නේ නැති දෙයක් තියෙනම් Google එකේ මේක ටයිප් කරලා බලන්න මේක මොකටද ඕන වෙන්නේ කියලා. මම මේ Xbox කියන එක ඔෆ් කරගන්නවා. මම ගේම්ස් වලට මේක යූස් කරන්නේ නැති නිසා. අනිත් ටික මේ sound drivers වලට සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එකක්. අනිත් ටික මම ඔන් එකේ තියාගන්නවා. එතකොට ඔයාලට පුළුවන් කම්පියුටර් එක ඔන් කරපු ගමන් ස්ලෝ නැතුව පාවිච්චි කරන්න. ඒ විදිහට ඩිසේබල් කරලා තියාගත්තාම දැන් මගේ enable එකේ තියෙන්නේ මෙන්න මේ ටික විතරයි, අවශ්‍ය ටික විතරයි. zoom එකත් මෙතන සමහරලාට ඕපන් වෙන්න පුළුවන්. ඔයාලට zoom එක ඔන් කරපු වෙලේ ඉඳන් අවශ්‍ය නැත්නම් මෙතනින් ඔෆ් කරගන්න පුළුවන්.